මේ තියෙන්නේ ඔයා පෙඩ්නත් වෙලාද කියලා බලා ගන්න පුළුවන් SCG ස්ට්‍රිප් එකක්. මේක ෆාමසි එකෙන් ඔයාලට රුපියල් 40කට වගේ ගන්න පුළුවන්. මේ පැත්තේ එක්ස්පයර් ඩේට් එක තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා මේකේ කොච්චර ප්‍රමාණයක් මුත්‍ර සාම්පල් එක තුල ගිල්වන්න ඕනද කියලා. ඊට යටින් තියෙනවා මේක ගබඩා කරන්න ඕන උෂ්ණත්වය 1 සෙල්සියස් 434 වෙන්න ඕන. ඊට දකුණු පැත්තෙන් තියෙනවා ඔයා පොසිටිව් වෙලා නම්, ඒ කියන්නේ ඔයා පෙඩ්නට් වෙලා නම් මේ වගේ ඉරි කෑලි දෙකකින් ඒක නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඔයා නෙගටිව් නම්, ඒ කියන්නේ පෙඩ්නට් නැත්නම් මේ වගේ එක ඉරි කෑල්ලකිනුත් ෆිසිකල් ඩැමේජ් එකක් වෙලා නම්, එහෙම නැත්නම් එක්ස්පයර් ඩේට් එක හෝ මේ උෂ්ණත්ව පරාසයට වැඩි ගබඩාවක නම් තියලා තියෙන්නේ, මේ වගේ කිසිම සලකුණක් නැතුව තමයි ඔයාට බලා ගන්න වෙන්නේ. මේක කැඩුවට පස්සේ අපිට බලමු මොන වගේ ස්ට්‍රිප් එකක්ද තියෙන්නේ කියලා. මේකෙන් හොයන්නේ ඔයාගේ දරුවා සහ ඔයා සම්බන්ධ වෙලා තියෙන කලල් බන්ධයෙන් නිදහස් කරන SCG ශ්‍රාවය වෙලා තියෙනවද කියලා. ඉතින් මේක හොඳම වෙලාව තමයි උදේ පාන්දර. ඒකට හේතුව ඔයා රැ නිදාගත්තට පස්සේ ඔයාගේ මුත්‍ර සාන්ද්‍රණය ගොඩක් වෙලා ඔයා මුත්‍ර කරන්නේ නැති නිසා මුත්‍ර සාන්ද්‍රණයේ HCG සාන්ද්‍රණය වැඩි නිසා ඔයාලට පහසුවෙන් මේ ටෙස්ට් එක හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් කැඩුවට පස්සේ මෙන්න මේ වගේ තමයි, මෙන්න මේ මැක්ස් ලෙවල් එක මෙතන තමයි තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ මුත්‍ර සාම්පලයක් නෙවෙයි වතුර එකක් අරගෙන අපි මේක ඇතුළට දාලා බලමු. ඉතින් මේ මැක්ස් ලෙවල් එකට යටින් තමයි මේක දාන්න ඕන. මේක හදලා තියෙන්නේ වතුර උඩට උරා ගන්න පුළුවන් විදිහට. ඔයාලට දැන් පේනවා මේ පොඩ කළු පාට වෙලා උඩට වතුර උරා ගන්න ආකාරය. ඉතින් මෙතන තියෙනවා ස්ට්‍රිප් එකේ සලකුණු දෙක. ඉතින් තව ටිකක් උඩට ආවම මෙන්න මෙතන දෙවෙනි ඉරි කෑල්ල තියෙනවා. ඉතින් මේක වතුර නිසා මේකේ පෙඩ්නට් පොසිටිව් පෙන්වන්නේ නැහැ. එක ඉරි කෑල්ලක් විදිහට මෙන්න මේ විදිහට ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ස්ට්‍රිප් වැඩි මිලට ගන්න එපා. රුපියල් 40කට එහා. මොකද ඔයා මොන වගේ මුලකට වුණත් ගන්න නිසා පාමසි වලින් සමහරට වැඩි මිලට විකුණන්න පුළුවන්. මේ රූපෙට අනුව අපිට දෙවෙනි ප්‍රතිඵලය ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේක පොසිටිව් නැති, පෙඩ්නට් නැති කෙනෙක්ගේ විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව follow කරලා තියාගන්න.